දුක සහ සැප දෙකම සමබරව තිබෙන ලෝකය මිනිස් ලෝකය. ඒ දුකත් සැපත් සමබරව තිබෙන මේ ලෝකයේ මිනිස් ලෝකයේ ඒ මිනිසුන් අතරින්ම බිහිවන සම්මා සම්බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට මේ සමස්ත ලෝක ධාතුව ගැනත් ඒ ලෝකයේ සියල්ල ගැනත් ඒ ලෝකයේ සියල්ලෙන්ම නිදහස් වෙන ස්වභාවයත් ගැන ඉතා මැනවින් හොඳින් පැහැදිලිව විස්තර කරලා දෙන්න පුළුවන්. ඒ හැකියාව බුදුවරුන්ට තිබෙනවා. දුක සහ සැප මිශ්‍රව තිබෙන එකේ තිබෙන වාසිය මොකක්ද? මේ දුකයි සැපයි සමබරව තිබෙන ලෝකයක තිබෙන ඒ සුළු ස්වභාවයේ දුකක් වුණත් හිතට හෝ කයට දැනෙනකොට සාමාන්‍ය කටයුත්තක් කරගන්න බැරි මට්ටමට අපේ සීකල්පනාව බිඳ වැටෙනවා නම් දුකම පමණක් තිබෙන තැනක ඉන්න සත්වයකට ඒ දුකෙහි මාත්‍රයකින් පවා ඔවුන්ට මිදෙන්න තිබෙන ඉඩකඩ මුළු මොනින්ම වහනවා. සීනුවණක් උපදවන්න බැරි වෙනවා. ඊළඟට ඒ වගේ තැනක සීනුවණ උපදවමින් පිණිස වෙනත් අවකාශයක් උපකාරයක් මාර්ගයක් පැහැදින්නේ නැහැ. සත්වීන්ගේ ස්වභාවයක් තමයි යම් නිමිත්තක් ඔස්සේ සුව පහසුව ඇති කරද්ද ඒ දෙසට ඔවුන් යොමු වෙනවා. සතුන් පමණක් නෙවෙයි තමන්ට යහපත ඇති ප්‍රදේශයට ඇති දෙසට නැඹුරු වීම ගහකොළෙත් ස්වභාවය. ඉර එළියේ තියෙන පැත්තට ගහ නැඹුරු වෙනවා. වතුර තියෙන පැත්තට ගහේ මුල් ඇදිලා යනවා.